හායි යාළුවනි අදත් මම ආවා රසමත් කෑමක් අරගෙන අද මම බත් තියලපුවෙන් ආක දාන බත් තියලපුවෙන් බත් තියලපුව කොටලා ඒ බත් තියලපුවෙන් දොඩොල් හදන්න තමයි මම යන්නේ දොඩොල් හදන හැටි ඔයාලට කියා දෙන්න තමයි අද මම ආවේ මේ තියෙන්නේ බත් තියලපුවෙන් දොඩොල් හදන්න ගන්න කලමනා ටික මේ තියෙන්නේ අපි ආක දාන බත් තියලපුවෙන් බත් වේලා කුඩු කරලා හදාගත්ත බත් තේලක කුඩු ටික අපි මේකට අවශ්‍ය කරන ප්‍රමාණය දේවල් තමයි මේ තියෙන්නේ අපි ඒකට ගන්නවා කළු කරපු සීනි ගන්නවා මේකින් කළු කරපු සීනි රතු සීනි ගන්නවා රතු සීනි ග්‍රෑම් 750ක් විතර එකට දානවා තව ලුණු ස්වල්පයක් දානවා ඉඟුරු ස්වල්පයක් දානවා ඉඟුරු එලස ස්වල්පයක් දානවා තව පොල් කිරි ගන්නවා මේව දාලා තමයි අපි බත් තෙලපෑන් දොඩොල් හදන්නේ. අපි දැන් බත් තෙලපෑන් දොඩොල් හදන හැටි කොහොමද කියලා බලමු. අපි පළමුව මේ තියෙන බත් තෙලපු කුඩු මේ ටික පළමුව සාච්චියට දානවා. ඊට මේ පොල් මිරිකාගත් පොල් කිරි ටික මේ විදිහට සාච්චියට දානවා. ඊළඟට අපි සීනි ටික මේකට එකතු කරනවා. ඊළඟට අපි අලාගත් අමුගුරු සුවල්පකුයි එනසල් සුවල්පකුයි අපි මේක එකතු කරනවා. ඊළඟට අපි ලුණු සුවල්පයක් දානවා. ඊළඟට මේ තියෙන්නේ සීනි කළු කරගත් සීනි පිඬු. හරි මේක දානවා. දැන් අපි සියල්ලම එකට එකතු කරලා දානවා. මේ විදිහ තමයි බත් තෙලපෑන් දොඩොල් සමත් කරගන්නේ. මේ දැන් අපි දොඩොල් හදලා ඉවරයි. මේ තියෙන්නේ බත් අහක දාන බත් වේලා කොටලා කුඩු කරගෙන බත් තෙලපුව බැදගෙන ඊළඟ හදාගත්ත දොඩොල් තමයි මේ තියෙන්නේ. දැන් අපි දොඩොල් භාජනයකට දාගත්තා. මේ තියෙන්නේ දොඩොල් තමයි. මේ දොඩොල් මේ විදිහට හරිම රසයි. ඉතින් ඔයාලත් හදලා කාලා බලන්න මේක තව රස වෙනවා මේ රටකජු ටිකක් කිය මුදින් දැම්මම තවත් රසයි. ඔයාලත් හදලා කාලා බලන්න. හරිම රස දොඩොල් වර්ගයක් තමයි බත් තෙලපෑන් හදලා දොඩොල් කියන්නේ. එහෙනම් අද අපි සමු ගන්නවා තවත් අලුත් දවසක අලුත් රසමරස කෑමක් එක්ක අපි හම්බ වෙමු.